ChatGPT එකේ අලුත්ම ප්‍රොඩක්ට් එක තමයි ChatGPT Atlas කියලා කියන්නේ. ඒක වෙබ් බ්‍රවුසර් එකක්. ඉතින් මම හිතුවා ඒක ඩවුන්ලෝඩ් කරලා පටන් ගන්න එක මේ විදිහට වීඩියෝ එකක් විදිහට අරගෙන ඉන්න ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කොහොමද කියලා වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් මම වෙබ්සයිට් හදන කෙනෙක් හැටියට වෙබ් බ්‍රවුසර් එකේ තමයි වැඩිම වෙලාවක් ගත කරන්නේ. මම ගොඩක් බ්‍රවුසර්ස් try කරනවා. සාමාන්‍යයෙන් Chrome තමයි ගොඩක්ම මම පාවිච්චි කරේ. ඊට පස්සේ මම Arc එක පාවිච්චි කරා. Arc browser එක මේක ගොඩක් හොඳ browser එකක්. ගොඩක් හොඳ ෆීචර්ස් තියෙනවා. නමුත් දැන් එයාලා මේක මේන්ලි ඩෙවලොප් කරන්නේ නැහැ. මොකද එයාලගේ Dia කියලා අලුත් browser එකක් තියෙනවා. මේකත් AI ඉන්ටිග්‍රේට් කරපු browser එකක්. ඇත්තටම මම මේ වෙනකොට ඩිෆෝල්ට් browser එක විදිහට Dia තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට බලන්න පුළුවන් මෙතන chat කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතනින් මට browser එකත් එක්ක AI හරහා වැඩ කරන්න පුළුවන්. ඊට අමතරව Brave කියලා browser එකක් තියෙනවා. එච්චරම මම කැමති නැති browser එකක් features පැත්තෙන්. නැත්නම් normal user කෙනෙක්ට හොඳයි. clean browser එකක්. ඊළඟට Firefox ඒකත් හොඳයි. හැබැයි මම වෙබ්සයිට් හදද්දී developer tools වගේ දේවල් එච්චරම හොඳ නෑ Firefox එකේ. Chromium based browsers වලට සාපේක්ෂව. ඒ වගේම තමයි Zen browser කියලා තව හොඳ browser එකක් තියෙනවා. මේක Firefox based වුණ web browser එකක්. ඒකත් හොඳ clean look එකක් තියෙන browser එකක්. ඉතින් ChatGPT Atlas අල්ප browser එක ඉතින් ඔයාලා දන්නවා මේක AI based වුණ browser එකක්. මම වැඩි දේවල් දන්නේ නැහැ මේකේ කොහොමද වැඩ වෙන්නේ කියලා. මම දැන් තමයි මේක try කරන්න යන්නේ. ඒක බලමු download කරලා. මම හිතන්නේ මේක දැන්ට macOS වලට තමයි තියෙන්නේ. නමුත් ළඟදිම Windows වලටත් එනවා කියලා තියෙනවා. ඕකේ අපි ඉන්ස්ටෝල් කරලා පටන් ගමු. ඕකේ මම හිතන්නේ මේකත් Chromium based browser එකක් වෙන්න ඕනේ. ඕකේ ChatGPT Atlas open. Okay, Atlas combines ChatGPT and web browsing in one powerful tool. Ask questions, get personalized suggestions, or let ChatGPT complete tasks. Okay, අපි ChatGPT account එකත් එක්ක log වෙන්න ඕනේ. පේන විදිහට මම login වෙනවා මගේ ChatGPT account එකත් එක්ක. continue OTP එකක් දීලා මම continue දෙනවා. හරි මුලින්ම ඉන්ස්ටෝල් කරද්දී අපිට කියනවා අපේ අනිත් බ්‍රවුසර්ස් වලින් බුක්මාර්ක්ස් හිස්ටරි වගේ දේවල් ඉම්පෝර්ට් කරන්න කියලා. නමුත් මම ඉම්පෝර්ට් කරන්නේ නැහැ. මොකද අලුත් බ්‍රවුසර් එකක් AI based browser එකක්. පොඩ්ඩක් මට ඒක ටෙස්ට් කරලා ඉන්න ඕනේ. මම skip දෙනවා. ඕකේ ඊළඟ මේ browser memory කියන feature එක මම දැක්කා හොඳ feature එකක් කියලා. අපි බලමු මොකද තියෙන්නේ කියලා. Allow ChatGPT to remember useful details as you browse to give you smart responses and proactive suggestions. You are in control. Memories stay private. Okay, memories stay private කියලා තියෙනවා. මම how it works කියන එක පොඩ්ඩක් click කරනවා බලන්න වැඩිදුර විස්තර. ChatGPT can remember details as you browse and access your web history to provide more relevant answers and suggestions. Decide which sites ChatGPT can see. You can hide the content of a website from ChatGPT by adjusting page visibility from the address bar. Okay, කියන්නේ අපිට සමහර websites ChatGPT එකකින් disable කරන්න නැත්නම් hide කරන්න පුළුවන්. ඔයාලගේ private දේවල් තියෙන දේවල් maybe banking sites ඔයාලට අවශ්‍ය නැ social media ඒවත් ඔන්න hide කරන්න පුළුවන් කියන්නේ. View and manage your data. You can see your web history and browser memories anytime from settings. You can also delete your web history and archive memories. Okay, always private memories are private to your ChatGPT account. Okay, private කියලා කියනවා. නමුත් privacy පැත්තෙන් පොඩි concerns තියෙන්න පුළුවන් AI involve වෙලා තියෙන නිසා. ඉතින් මේ වගේ දෙයක් අපි පාවිච්චි කරද්දී AI browser එකක් පාවිච්චි කරද්දී privacy ගැන ලොකුවට concern වෙන්න බෑ. මොකද ගොඩක් වෙලාවට chances තියෙන්නේ AI එකට අපේ data read කරන්න පුළුවන් කියන එක. නමුත් එහෙම කියලා අපිට මේව use නොකර ඉන්න බෑ. මම හිතන්නේ ඉස්සරහට AI browsing තමයි default. මේ කියන්නේ හැමෝම මේ වගේ browser එකකට පුරුදු වෙනවා. මුලදී සමහර අය අකමැති වෙන්න පුළුවන්. නමුත් ඉස්සරහට තව අවුරුද්දක් දෙකක් ඇද්දී ගොඩක් වෙලා ඊටත් කලින් මේක normality එක වෙනවා. හැමෝම මේ වගේ දේවල් පාවිච්චි කරයි ෆෝන් එකේ app එකක් විදිහට manually ගිහිල්ලා අපි මොන හරි කරනවා වෙනුවට AI එකේ chat එක ටිකයි මට මෙන්න මේ දේ කරගන්න ඕනේ. මෙන්න මේ වගේ task එකක් කරගන්න ඕනේ කරලා දෙන්න කියලා. අපිටම අපි ෆෝන් එකක් ගන්න යනවා කියලා iPhone 16 Pro එකක් ගන්න ඕනේ මොන සයිට් එකේද අඩුවටම ගාන තියෙන කියලා බලලා කියන්න කියලා AI එකට කිව්වහම ඒක ගිහිල්ලා බලලා අඩුවෙන්ම ගණන් තියෙන listing එක අපිට පෙන්නනවා. ඒ වගේ අපි AI පාවිච්චි කරේ එදිනදා browsing කරද්දී අපි එදිනදා කරන වැඩවලට. ඒ වගේම අපි හිතමු අපි nail salon එකකට යනවා කියලා pedicure එකක් වගේ කරගන්න. එතකොට අපිට බලන්න පුළුවන් හොඳ ratings තියෙන මෙන්න මේ price range එකේ තියෙන salons මොනවද කියලා අපිට බලලා කියන්න. ඒ වගේ අපි AI use කරයි පොඩි දේවල් වලටත් අපි manually search කරනවා වෙනුවට. දැන්වත් Perplexity වගේ AI browsers තියෙනවා මේ දේවල් කරන. මම got it කියලා දෙනවා. ඊට පස්සේ මම මේක on කරනවා. Ask ChatGPT on any website. Open the ChatGPT sidebar on any website to summarize
explain or handle tasks. ඕකේ ඒ කියන්නේ අපිට මේක පාවිච්චි කරලා වෙබ් පේජ් එකක තියෙන දේ සමරයිස් කරගන්න පුළුවන්. අපි තුමා කරේ ආටිකල් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු හරි ලීගල් ඩොකියුමන්ට් එකක් තියෙනවා කියලා. අපි හිතමු නැත්නම් කරයි සයින් අප් වෙන්න ඇදී ඒකේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් පේජ් එක එනවා. ගොඩක් වෙලාවට අපි ඒක කියවන්නේ නැහැනේ. අපිට පුළුවන් ටක් ගාලා සමරයිස් කරලා අපි කන්සර්න් වන ඕන දෙයක් තියෙනවද කියලා අපිට කියන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. මොන හරි දෙයක් තියෙනවා නම් ඒක අපිට පැහැදිලි නැත්නම් ඒක අපිට පැහැදිලි කරලා දෙන්න කියන්න පුළුවන්. ඒ වගේම handle task අපිට ටාස්ක් ChatGPT එක ලව්ව කරගන්න පුළුවන්. ඒක අපේ ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. Continue. Make your cursor a collaborator. ChatGPT can help you draft emails, write reviews, or fill out forms. Highlight text inside a form field or doc. Click ChatGPT logo to get. Okay, අපිට මොන හරි තියෙන ටෙක්ස්ට් එකක් වගේ දෙයක් අපි ටයිප් කරද්දී ඒක highlight කරලා ඒක නැවත refresh කරලා ලියන්න වගේ දේවල් වලට use කරන්න පුළුවන් කියලා කියන්නේ. Okay, ඊළඟට set as default browser boost ChatGPT limit. Unlock 7 days of extended limits on messaging, file uploads, data analysis. ඕකේ. දැන් අපි AI පාවිච්චි කරද්දී අපිට අපේ තියෙන ChatGPT plan එක අනුව අපිට හම්බ වෙන tokens ප්‍රමාණය limited. So අපි අපේ default browser එකේ විදිහට මේක set කරොත් අපිට නිකන් discount එකක් වගේ වැඩිපුර tokens හම්බ වෙනවා කියලා කියනවා. නමුත් මට default browser එකේ විදිහට use කරන්න ඕනේ නැහැ දැම්ම මේක. එහෙනම් මම skip දෙනවා. මම හිතනවා free version එකේ tokens ගොඩක් වෙලාවට සාමාන්‍ය කෙනෙක්ට ඇති වෙන ප්‍රමාණයට තියෙයි. not sure. හරි ඔක්කොම ඩන් මම මට පෙන්නවා මම ChatGPT එකට කොච්චර දවස් ගානකට කලින්ද ජොයින් වුණේ කියලා දවස් 1186කට කලින් තමයි මේ ChatGPT account එක මම හදලා තියෙන්නේ. මේක නේ අවුරුදු 3මාරක් වගේ roughly. හරි මම ඩන් කියන එක දෙනවා. හරි මේක තමයි AI browser එක. මම ස්ක්‍රීන් එකට adjust කරන්න size එක. බැලුවල්මටම පේන විදිහට මේක Chromium base browser එකක්. හරි මේක තමයි ChatGPT browser එක. ඉතින් ඔයාලා දන්නවා මම first time තමයි මේක දැන් දකින්නේ. මෙතන left side bar එක තියෙනවා. මේකේ අපේ chat ඔක්කොම සාමාන්‍ය වගේ ChatGPT account එකේ තියෙන chats ටික ඔක්කොම එතන බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ChatGPT window එක විදිහට තමයි මෙතන පෙන්වන්නේ. අපි මොන හරි example එකක් විදිහට search කරමු. WordPress සිංහල tutorials කියලා මම search කරනවා. සර්ච් කරද්දී අපිට බලා ගන්න පුළුවන් normal search option එක මුලින් ඊට පස්සේ Google එකේ උනන් directly search කරන්න පුළුවන්. අපි මුලින්ම පළවෙනි option එක දීලා බලමු. ඔව් එතකොට අපේ chat window එක ඇතුළේම තමයි ඒ විදිහට අපිට open වෙලා පෙන්වන්නේ ඒකේ results. වට පෙන්වනවා අපේ results list එකක් විදිහට මේ විදිහට පෙන්වනවා. සාමාන්‍යයෙන් අපි Google එකේ ගිහිල්ලා search කරාම අපිට results list එකක් පෙන්වන්නේ. මේක එහෙම නෙමෙයි එක රිසල්ට් එකක් ටාගට් කරලා ඒකේ විස්තර තමයි පෙන්වන්නේ. ඊළඟට මෙතන අපිට බලා ගන්න පුළුවන් තව ඔප්ෂන්ස් තුනක්. අපි search කියන එක ක්ලික් කරමු. search කියන එක ක්ලික් කරාම අපි සාමාන්‍ය අපිට පුරුදු අපි Google එකේ වගේ search කරාම අපිට list එකක් පෙන්වනවනේ results. ඒ list එක පෙන්වනවා. අනිත් විශේෂත්වය තමයි අපිට පේනවා මෙතන results වැඩි නැහැ. පොඩි results කිහිපයක් තමයි පෙන්වන්නේ. මම හිතන්නේ බලලා තියෙන හොඳම results වලින් කිහිපයක් පෙන්වනවා ඇති මෙතන. ඉතින් මට දැනටම තේරෙනවා තව ඉස්සරහට යන්න මේගොල්ලෝ සමහරට ChatGPT එකේම ඇඩ්වර්ටයිස්මන්ට්ස් එහෙම පෙන්නයි ෆ්‍රී account choose කරන අයට ෆ්‍රී ChatGPT account එකක් තියෙන අයට මේ top results වලට අමතරව තව උඩින්ම ඇඩ් වගේ දේවල් පෙන්නයි. එතකොට business වලට අවස්ථාව තියෙයි ChatGPT results වල ads run කරන්න. එතකොට ChatGPT පැත්තෙන් එයාලට ad revenue එකකුත් එනවා. business වල chance එකක් තියෙනවා. chat results වල උඩින් යාලගේ business එක පෙන්වන්න දැන් අර Google එක කරනවා වගේ. ඊළඟට මෙතන image කියලා තව option එකක් තියෙනවා බලමු. ඔව් ඒකට ගියාම අපිට images බලා ගන්න පුළුවන්. videos කියලා option එකකුත් තියෙනවා. එතනදී අපිට videos බලා ගන්න පුළුවන්. ඔව් ඒක තමයි first experience එක. browser එකේ ප්‍රධානම දෙයක් නේ search කරන එක. ඒකට search එක වැඩ කරන්නේ මේ විදිහට. මම අලුත් tab එකක් open කරනවා මේ විදිහට. මම ආයෙ search කරනවා ඒ search එකම keywords එකම WordPress single tutorials කියලා. මෙතන මම Google කියන එක කෙලින්ම select කරනවා. එතකොට Google එකට ගිහිල්ලා අපේ සාමාන්‍ය විදිහට අපේ සාමාන්‍ය experience එකේ තියෙන මේ විදිහටනේ browser එකක මොනවද search කරනවා. ඒකේ අපිට මේ විදිහට search results ටික පෙන්නනවා. එතකොට OpenAI ලගේ default mode එක මේක. එහෙම නැත්නම් අපිට සාමාන්‍ය විදිහට search කරන්න පුළුවන්. බලමු right click කරලා inspect click කරලා ඔව් මේක Chromium based වුණ browser එකක්. අපි යමු ChatGPT Atlas site එකට. ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ මට මගේ ChatGPT account එකේ icon එක බලා ගන්න පුළුවන්. මම ඒක උඩ click කරනවා. එතකොට එතනින් bookmarks, downloads, extensions, password, settings කියලා options කිහිපයක් තියෙනවා. සාමාන්‍ය අර Chrome based browser එකක තියෙන options ටික.
මම මේ බලන්නේ කොහොමද අර දකුණු පැත්තේ සයිඩ් බාර් එක ඕපන් කරගන්නේ කියලා. මට එහෙම ඔප්ෂන් එක මෙතන පෙන්වන්නේ නැහැ. එන්න අපි බලමු වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ විදිහට. ඔව් එතකොට තියෙනවා Ask ChatGPT කියලා. නමුත් මේ සයිට් එකේ ඉද්දි ChatGPT වෙබ්සයිට් එකේ ඉද්දි මට ඒ බටන් එක පෙන්වන්නේ නැහැ. මොකක්ද දන්නේ ඒකට හේතුව? අපි යමු F1 මම F1 කියලා සර්ච් කරනවා F1 වෙබ්සයිට් එකට තමයි මට යන්න ඕනේ. ඕකේ මම F1 සයිට් එකේ ඉන්නේ Ask ChatGPT කියලා තියෙනවා. මම එතනින් මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. Who's leading the current drivers championship කියලා. මොකද දැන් එයා දැනගන්න ඕනේ මම අහන්නේ F1 ගැන කියලා. මොකද මම ඉන්නේ F1 සයිට් එකේ. බලමු අපේ රිසල්ට් එක මොනවද දෙන්නේ කියලා. ඕකේ මේ විදිහට අපිට ආන්සර් එකක් දෙනවා. දැක්ක තප්පර කිහිපයක් අරගත්ත ආන්සර් එක දෙන්න. PS3 Lando Norris Max Verstappen තුනට ඉන්නවා කියලා තියෙනවා. ඊළඟට මම අලුත් ටැබ් එකක් ඕපන් කරගන්නවා. Control T ඔබලා සාමාන්‍ය ෂෝට්කට් එක අලුත් ටැබ් එකක් ඕපන් කරන්න browser එකක. මම සර්ච් කරනවා best iPhone 16 Pro 256GB price in Sri Lanka කියලා. බලමු අපිට හොඳම price එක දෙන සෙලව හොයාගන්න පුළුවන්ද කියලා ChatGPT browser එක පාවිච්චි කරලා. මේ search option එක නම් ChatGPT එකේ කලින් නම තිබ්බා. ඕකේ අපිට results කිහිපයක් දීලා තියෙනවා. ඒ වගේම recommend කරනවා 3,30,000ක් ඒ වගේ price range එකකින් තමයි හොඳ value එකක් හම්බෙන්නේ කියලා. ඒ වගේම iSpot.lk එකේ 3.30ට තියෙනවා කියලා තියෙනවා. අයිඩියා බීම් එකේ 3.31ට පෙන්වනවා කියලා තියෙනවා. Celltronics 3.60යි මේ විදිහට prices කිහිපයක් දීලා තියෙනවා. ඕකේ දැන් මම ඉන්නේ Google Maps එකේ. අපි බලමු prompt එකක් දීලා මෙන්න මේ වගේ. Find best nail salon in Negombo, Sri Lanka with best Google reviews. ඒක තමයි මම දෙන prompt එක. අපි බලමු. මෙතන මම ඇත්තටම agent mode එක තමයි අරගන්නේ. ඒජන් මෝඩ් එකේදී බ්‍රවුසර් එක ඔටෝමැටික්ලිම වැඩ කරනවා. මම ක්ලික් කරන්න අවශ්‍ය නැහැ. එයාට පුළුවන් ක්ලික් කරන්න, ටයිප් කරන්න, ඒ වගේ දේවල් කරන්න. මම ඒජන්ට් මෝඩ් එක සිලෙක්ට් කරනවා. එතකොට අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. logged in, logged out කියලා. logged in කියන්නේ ChatGPT works alongside you using your logged in accounts. ඕකේ මම හිතන්නේ Google එකේ නම් අපි Google Gmail account එක log වෙලා නම් ඉන්නේ. ඒ ලොග්ගුණ එකේ තමයි වැඩ කරන්නේ. Facebook නම් Facebook එකට ලොග්ගුණ විදිහට තමයි වැඩ කරන්නේ. එහෙම නැත්නම් ලොග් අවුට් වුණ විදිහට වැඩ කරන්නත් පුළුවන්. ඔයාට හිතෙනවා නම් logged in access නොදී ඉන්න වාට ඒක කරන්න පුළුවන් මෙතනින්. ඕකේ මම logged in කියන එක දීලා මේක send කරනවා. අපි බලමු. agent mode may introduce risk on කියලා ඔන්න එයාලා risk warning එකක් දෙනවා. In agent mode ChatGPT can perform complex tasks in the browser for you. Logged in. In logged in mode ChatGPT can access your logged in sites, making it faster to complete tasks. ChatGPT is built to protect you, but there is always some risk that attackers could successfully break our safeguards to access your data or take actions as you're logged in. You can use logged out mode to reduce risk. Use logged out mode to have agent mode. Use sites without being logged in as you. You can still log ChatGPT agent into individual sites, allowing it to use just those sites logged in. ඕකේ එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ sites වලට logged in වෙලා වැඩ කරන්න අපිට ලොකු එක issue එකක් නැහැ. මේ site වලට log වෙන්න එපා. log out mode එකේ වැඩ කරන්න කියලා අපිට කියන්න පුළුවන්. මෙතන මම logged out දෙනවා. මම කොහොමද Google account එකට මේකේ log වෙලා නැහැ. ඒක නිසා ඕකේ ඔයාලට පේනවා ස්ක්‍රීන් එක වෙනස් වෙලා තියෙනවා අපිට පෙන්වන්න. දැන් ChatGPT එක තමයි වැඩ කරන්නේ කියලා. ඔන්න nail salon in Negombo කියලා එක search කරලා බලනවා. ඒක හරියට ඉන්ටරෙස්ටිං. දැන් මේ විදිහට දකින්න එක ලස්සන විෂුවල් එකක් තියෙනවා කහපාටින්. ඔන්න ඒක වැඩ කරනවා. මම හිතන්නේ රිවිව්ස් එහෙම බලන්න ඇති. ඔව් එක එක nail salon එකේ තියෙන රිවිව්ස් ඔටෝමැටික්ලි බලනවා. මේක හොඳයි අතට. මම ඇත්තටම මොකක් හරි මේ වගේ සර්විස් එකක් වෙන්න පුළුවන් දෙයක් ගන්න ගියාම ගොඩක් වෙලාවට Google Maps වලට ඇවිල්ලා සර්ච් කරලා බලනවා හොඳ රිවිව්ස් තියෙන මොකේද? ඒ වගේම ලොකේෂන් එක ළඟ මොන වගේ තැන්වලද කියලා ගොඩක් වෙලාවට බලනවා. ඉතින් මේක ඒකට සමහර ටිකක් වෙලා වෙනවා. රිවිව්ස් කියවලා බලන්න හොඳ රිවිව්ස් මොනවද කියලා බලන්න කාලයක් යනවා. නමුත් දැන් මේ වගේ ටූල් එකක් තියෙද්දි මට පුළුවන් මේකට ඒ වැඩේ කරන්න දීලා මට වෙන වැඩක් කරන්න. මම හිතන්නේ පොඩි වෙලාවකින් අපිට පෙන්නයි. මොනවද එයාගේ රිවිව්ස් කියලා. ඔව් හරි. ඔන්න අපිට පෙන්නනවා. මම හිතන්නේ මට පුළුවන් මේ chat window එක පුළුවන්. අපිට මේකේ width එක අඩු වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. I worked for විනාඩියක් අරගෙන තියෙනවා මේ වැඩේ complete කරන්න. බලමු මොනවද කියන්නේ කියලා. Explore Google Maps results for nail salons in Negombo, Sri Lanka and compare their ratings and review count. Several salons have high ratings, but Beauty Nail Spa Negombo stand out because it
combines a very high rating with a large number of reviews. මේක තමයි මම හිතන්නේ රෙකමන්ඩ් කරන්නේ. ඒකට හේතුව තමයි රේටින් එකත් හොඳයි. ඒ වගේම රිවිව්ස් උත් ගොඩක් තියෙනවා. ඔව් ඉතින් මේක එක ප්‍රැක්ටිකල් යූස් කේස් එකක්. අපිට ඒජන්ට් මෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ සයිට් මේ වගේ ප්‍රැක්ටිකල් දෙයකට ඉදින්දා අපි ගොඩක් ලාට මේ වගේ දෙයක් කරනවා මොකක් හරි හොයද්දී මේ වගේ සර්ච් එකක් දාන්න වෙනවා. එතකොට ඒජන්ට් මෝඩ් එක යූස් කරලා ගොඩක් ඉක්මනින් ඒක කරගන්න පුළුවන්. ඕකේ ඊළඟට මට ටාස්ක් එකක් දෙන්න ඕනේ වර්ඩ්ප්‍රෙස් වල වෙබ්සයිට්ස් වලට සම්බන්ධව. ඉතින් මම ගියා වෙබ්සයිට්ස් හදන කෙනෙක් හැටියට ගොඩක් ලාට වර්ඩ්ප්‍රෙස් එක වැඩ කරනවා. අපි බලමු ටාස්ක් එකක් දීලා ඒක කරන්න පුළුවන්ද කියලා. ඕකේ මම කිව්වා install assistant plugin and clean up this fresh WordPress installation කියලා. මම agent mode එක දානවා. ඒ වගේම logged in mode එක දාන්න ඕනේ. මොකද මේකේ login වෙලා තමයි මේ වගේ ටාස්ක් කරන්න පුළුවන්. but මට බලන්න ඕනේ log out mode එකේ තියලා ඒක මොකද කරන්න කියලා. ඕකේ ඔයාලට අයිඩියා ගන්න නැතුව ඉතින් WordPress කියන වයි සම්බන්ධ දන්නේ නැති කෙනා ඒ ගැන හිතන්න අපි ටෙස්ට් කරලා බලන්න කොහොමද මේකේ capabilities කියලා විශේෂයෙන්ම agent mode එකේ. agent කියන්නේ අපි වෙනුවෙන් එයා වැඩ කරනවා අපි අර කලින් reviews වලදී දැක්කා වගේ. අපි බලමු මම හිතන්නේ log out mode එකේ ඉන්න නිසා සමහර විට යාට මේක කරන්න බැරි වෙයි. ඕකේ අපි බලමු. ඒකට පුළුවන් මම හිතන්නේ මම already log වෙලා ඉන්න නිසා වෙන්නේ නැති. මම site එකකට log වෙලා හිටියේ නැත්තම් සහ අපි logged in mode එකේ හිටියොත් automaticallyම එයා log වෙලා වැඩේ කරනවද දන්නේ ඇතම් not sure. අපි බලමු මෙන්න මේක තමයි හරි plugin එක. fresh install assistant කියන එක. බලමු එයා ඒක හරියට තෝරගන්නවද කියලා. ඒක හරියට තෝරගත්තා. මේකට මම කිව්වා clean up කරන්න කියලා. plugin එකේ නමේ තියෙනවා මේක clean up කරන description එකේ තියෙනවා මේක clean up කරන plugin එක කියලා. ඒකින්ද ඒක ඔන්න use කරනවා. by the way මගේ පළවෙනි WordPress plugin එක තමයි ඒක. ඔයා ඒ පැත්තට interest කෙනෙක් නම් try කරලා බලන්න. ඔයා WordPress use කරන කෙනෙක් නම්. ඕකේ ඔයාලට පේනවා වැඩේ ඔක්කොම එයා කරා ප්ලගින් එක සර්ච් කරා ගිහිල්ලා ප්ලගින් සෙටින් වලට ගිහිල්ලා ඊට පස්සේ ඉන්ස්ටෝල් කරා ඊට පස්සේ ප්ලගින් එක රන් කරා. ඉතින් අපි මැනුවලි කරනවට වඩා පොඩි වෙලාවක් ගන්නවා. ඒක තමයි දැන්ට තියෙන ලිමිටේෂන් එක. අපි මැනුවලි කරන්න මීට වඩා ඉක්මනට කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා take control කියලා. අපි බලමු ඒක ක්ලික් කරලා. ඔව් take control කියන එකට ක්ලික් කරාම සම්පූර්ණ ස්ටොප් කරන්නේ නැහැ ඒජන්ට් මෝඩ් එක. අපිට මොන හරි ටාස්ක් එකක් කරන්න පුළුවන්. මම මෙතන go to plugins කියන එකට ක්ලික් කරනවා. ඕකේ දැන් මම මේක රිසියුම් කරනවා අපි බලමු. එතකොට එතන ඉඳන් ආය ඉස්සරහට වැඩ කරනවා මට පේන විදිහට. ඒක ඇත්තටම හොඳයි. මේකෙදී සම්පූර්ණ අපි ඒජන්ට් කන්ට්‍රෝල් එක දෙන්නේ නැහැ. අපිට උනම් පුළුවන් මැදදී ඒක අපිට අරගෙන කන්ට්‍රෝල් එක ඒ වෙනස කරලා ඒතුරු ටික ආය කන්ටිනියු කරන්න දෙන්න AI එකට. මම හිතන්නේ ඒක හොඳ ෆීචර් එකක්. ඔයාලා දැක්කා ඒක සාර්ථකව කම්ප්ලීට් කරා. පාස් එකක් හොඳ. මට දැන් පුළුවන් Ask ChatGPT කියන මේ විදිහට ක්ලෝස් කරලා සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න. ආයෙත් ඒක ඕපන් කරොත් මේ විදිහට ඒ chat එකේ memory එක තියෙනවා ඔයාලට පේනවා. අපි යමු මේකට. මෙතනින් මම මේ close කරනවා. ඊට පස්සේ මම refresh කරනවා මේ page එක. මම දැන් ආයෙත් Ask ChatGPT කෙනෙකුට click කරත් ඒ memory එක එයා ළඟ තියෙනවා. මම බලමු මම මේ Google Maps එක close කරනවා. ඊට පස්සේ ආයෙත් යනවා maps.google.com. ඊට පස්සේ Ask ChatGPT button එක click කරොත් කලින් memory එකක් ගැන මුකුත් පෙන්වන්නේ නැත්te ඔව් පෙන්වුවේ නැහැ. open chat menu switch chat හරි ඕකේ මට දැන් තේරෙනවා ඒක සාමාන්‍ය chat එකක් විදිහට තමයි අරගන්නේ. දැන් ඔයාගේ normal chat GPT account එකට ගිහිල්ලා බැලුවොත් එහෙම අරවා search කරපු එක best nail salon නිගම්බ කියන එක ඔයාගේ chat එකේ තියෙන සාමාන්‍ය chat එකක් විදිහට. එහෙම වුණොත් දැන් මට ආයෙත් අර nail salon එක සම්බන්ධ දේම නම් කතා කරන්න ඕනේ දැනුත් මට මෙතනින් පුළුවන් ඒ පරණ chat එක මේ විදිහට open කරන්න. එතකොට browser එකෙත් ඒක මේ විදිහට open වෙනවා. මට දැන් කියන්න පුළුවන් example එක විදිහට කියමු I don't like beauty nail spa නිගම්බෝ what's the next best option. එතකොට අපිට ඕන වෙලාවක මොන හරි දෙයක් කර ඉඳලා ආයෙ පස්සේ වෙලාවක ඇවිල්ලා ඒකම reference කරන්න පුළුවන් පේන විදිහට. Okay, sure the next best rated nail salon in Nigambo with strong Google reviews is BC Lifestyle Studio Nigambo කියන දීලා තියෙනවා. Okay, relevant tabs කෙනෙකුට click කරාම අලුත් browser එකකින් මම open වුණා. මම කියන්නම් මට ඒක Google Maps එකේ open කරන්න කියලා. Open that salon in Google Maps. අපි agent mode එකේ ඉන්නේ. එතකොට ඒක ගොඩක් දුරට මෙතන search කරලා අදාළ option එක select කරයි. ඔව්. ඉතින් ChatGPT එකේ අලුත්ම ප්‍රොඩක්ට් එක ChatGPT Atlas browser එක තමයි මේ අද තමයි ඒක රිලීස් වුණේ. ඉතින් මම පාවිච්චි කරන්න පටන් ගන්න කලින් මේ විදිහට මගේ එක්ස්පීරියන්ස් එක වීඩියෝ එකක් විදිහට අරගෙන යන්න හේතුණා.
ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් පාලින් ලයික් එකක් දාන්න වීඩියෝ එකට ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. එතකොට මම මේ වගේ එක දේවල් try කරද්දී ඒක වීඩියෝ එකක් විදිහට මේ විදිහට ඩොකියුමන්ටේෂන් එකක් වගේ මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න එකක් වෙන්නේ. ඉතින් කැමති නම් ලයික් කරන්න කමෙන්ට් එකකුත් දාන්න. එහෙම වුණොත් මං ඉස්සරහට තව දේවල් try කරද්දී මේ වගේ වීඩියෝස් අරගෙන ඉන්න මාව එන්කරේජ් වෙයි. එහෙනම් thank you වීඩියෝ එක බලවට.